දන්නවා කොවිඩ් කාලේ වුණත් 5000 බෙදුවේ අච්චු ගහලා. 5000 අච්චු ගහලා බෙදීමේ ක්‍රියාවලිය සහ විවිධ සහනාධාර. විවිධාකාර සහනාධාර දීලා තුලින් පල්ලෙහා පන්තියේ ශක්තිමත් කරන්න පුළුවන් පර්චේසින් පාව එක මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන්න පුළුවන්. ඒක අතිශය භයානකයි, කෙටි කාලිනයි, වගේම ඍජුවම සාර්වාර්ථිකයේ ඉහළ ආර්ථිකයේ කඩාගෙන වැටෙන ප්‍රතිපත්තියක්. දැන් එහෙම උපාය මාර්ග කිසි එකකට යන්නේ නැතුව පළමුව අර සාර්වාර්ථිකයේ ශක්තිමත් කරමින් ඉන් අනතුරු එහි ප්‍රතිලාභ යම් කාල පරාසයක් තුල අනිවාර්යෙන් අර පහළ පන්තියට ගලා යෑමේ යම් කිසි කාලයක් යනවා. ඒක තමයි නියම ආර්ථික උපාය මාර්ගය වෙන්නේ. එහෙම හැබැයි දැන් මේ මෙහෙම ප්‍රශ්නයකුත් එනවනේ දැන්. එවැනි ක්‍රියාමාර්ග ගන්නේ තාර්ථික විද්‍යාව පිළිබඳව දැනුගත් අයනේ. මින් පෙර ඉතින් ලංකාවේ ආර්ථිකයේ මේ තරම් කඩා වැටෙනකම් බංකොලොත් වෙනකම් කොටිම කියනවා නම් යම් අවස්ථාවක ඒ කියන්නේ ජනතාව ගිහිල්ලා මුදල් බෙදා ගන්නේ නෑනේ. යම් අවස්ථාවක ඉතින් මම දන්න තරමට මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයත් මුදල් අච්චු ගැසීම සහ ඒ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවකත් යම්කිසි දේශපාලන අවශ්‍යතා මත එහෙම සිද්ධ වුණා කියලා අපි දන්නවා අතීතයේ. ඉතින් එවැනි අසාර්ථක ආර්ථික උපාය මාර්ගවල ප්‍රතිඵලයේ අවසානයේ අපි හැමෝටම භුක්ති විඳින්න උනා. ඒක කැමැත්තෝ අකමැත්තෙන් අපි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. නමුත් මින් ඉදිරියට කුමන ආකාරයකටද මොකද අපිට ඕන විදිහට මම හිතනවා මම විශ්වාස කරනවා වර්තමාන ජනාධිපතිතුමන් නිතර කියන දෙයක් තමයි ඊටා සුළු විචල්යක වෙනසක් සමස්ත ආර්ථිකයේටම බලපානවා දැඩිව බලපානවා කියන. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ නිසා මේ ආර්ථික විචල්යන් එක කරන සෙල්ලම ඒ සූදුවක් වගේ එහෙම දේශපාලනික උපාය මාර්ග වලට හෝ දේශපාලනික අභිමතාර්ථ වලට හෝ පුද්ගලික අභිමතාර්ථ වලට තව දුරටත් කිරීම තුලින් දේශීය ආර්ථිකයේ ඇත්තටම විනාශ වෙනවා. ඒ නිසා ඊටා පරිස්සමෙන් මේ ඉදිරියට ඒ කටයුතු සිද්ධ කළ යුතුයි. මොකද හේතුව තමයි එහෙම නොකිරීමේ ප්‍රතිඵල අපි හොඳටම භුක්ති විඳා. ඒ නිසා ඉදිරියේදී ඒ නිසා යම් කාල පරාසය මොකද සමහර රැඩිකල් ඩිසිෂන් ගන්න වෙනවා. මොකද ඒ වෙනස්කම ඇති කරන්න. ඒ වෙනස්කම ඇති කළාට පස්සේ අපි දන්නවා ඒකේ ප්‍රතිලාභ යම් කාල පරාසයක් යනවා අනිත් අය සඳහා ගලාගෙන යන්නේ. ඉතින් ඒ හැකිතාක්කේ කාල පරාසය අඩු කර ගැනීමට රජය උත්සාහ ගත යුතුයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කළා. මොකද දැන් විශේෂයෙන්ම දැන් රජයේ මේ වෙනකොට ඔබ දන්නවා අර ශුද්ධ කුඩා පරිමාණ ණය දීම සඳහා ඒක කියන්නේ දැනට අර බැඳුම් කරයකට කියන්නේ දැනට ස්ථාපිත කරලා තියෙනවා මුදල් අමාත්‍යාංශය යටතේ මේ පහුගිය මාස 7 රුපියල් බිලියන 2.4ක් වටනා කුඩා ව්‍යවසායකයන්ට ණය නිකුත් කිරීම කියන්නේ බැඳුම් කරයක් එක කියන්නේ ඒකට ප්‍රධාන රාජ්‍ය බැංකු 13ක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බැංකු 10යි බැංකු නොවන ආයතන 3යි 13ක්. එතකොට ඒගොල්ලෝ තමයි අපකරේ දෙන්නේ. ඒ අපකරේ තුලින් ඒගොල්ලෝ ව්‍යවසායක හැටියට ණය අරගෙන තිනවා. මේ වෙනකොට මේ පහුගිය මාස 7 රුපියල් බිලියන 2.4ක් වසර අවසානයේකට ටාගට් එක 4.2 බිලියන. ඉතින් අර නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේලා ප්‍රධාන කාර්යයක් තමයි ඔබ දන්නවා ලංකාවේ ප්‍රධාන කොඳු නාරිකය අර සුළුහා මධ්‍යම ව්‍යාපාරය කියන ශක්තිමත් කිරීම. පහුගිය කාල පරාසය තුල ඇතුණු දේශීය විචලනයන් මෙන්ම විදේශීය බලපෑම් එක්ක කියන්නේ විදේශීය ඇතුණු ප්‍රශ්නත් එක්ක ඒ කුඩා ව්‍යාපාර විශාල ප්‍රමාණයක් අපේ යම්කිසි මට්ටමකට විනාශ වුණා. ඒ නැවත ශක්තිමත් කිරීමත් එක්ක අර ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට මේ වෙනකොට උත්සාහ ගන්නමින් ඉන්නවා. ඒ වගේම තමයි අර පහුගිය වර්ෂයේ පුරාවට ඩොලර්ස් බිලියන 1කට ආසන්න ණය රාජ්‍ය බැංකුව නිකුත් කරලා තිනවා. ඒවත් එක්ක මේ නිෂ්පාදන ආර්ථිකය කියන ඒ සංකල්පයත් එක්ක දැන් යම්කිසි මූලික අඩිතාලමක් පහුගිය කාලපාරාසය තුල අරගෙන තියෙනවා.